පිරිසමින් ඇති කියලා හිතනවා. අද මම කතා කරන්න මාතෘකා කරගත්තේ උතුම් වූ කඨින පින්කම ගැන. කඨින පින්කම් මාසයනේ. මේ දවස්වල කඨින පින්කම් අපි දන්නවා මුළු රටේම සමහර ලෝකයේ තවත් තැන්වල විවිධාකාර වශයෙන් පවත්වනවා. මේ කඨින පින්කම ආරම්භ වන්නේ මුලින්ම වස්සාන කාලයත් සමග. නැත්නම් අපි කිව්වොත් ඇසළ පොහොයේදී තමයි වස්සාන ආරාධනාව සිදු කරන්නේ. තමන්ගේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ භික්ෂුන් වහන්සේලාට වස් වසන්නට ආරාධනා කරනවා. ඉන් මාස 3ක් ගියයින් පසු මාස 3ක් භික්ෂුන් වහන්සේලා අපි දන්නවා පන්සල්වල විහාරස්ථානවල කාලය ගත කරනවා. මේ කාලය ගත කරන කාලය තුළ විවිධාකාර විදිහේ දායක සභාවන් නැත්නම් ගිහි පින්වතුන් එකතු වෙලා විවිධ පින්කම් කරනවා. ඒ කිව්වොත් බෝධි පූජාවන්, තවත් විදිහකට කිව්වොත් අපි පිරිත් පින්කම්, ධර්මදේශනා පින්කම්, කාව්‍යම ධර්මදේශනා පින්කම්, මෙන්න මේ වගේ විවිධ වැඩසටහන් පවත්වනවා මේ වස්සාන කාලය තුළ. ඉතින් මේ වස්සාන කාලය තුළ භික්ෂුන් වහන්සේලා අපි දන්නවා විහාරස්ථානවල කාලය ගත කරද්දී අපි යම්කිසි දෙයක් වස්සාන කාලය තුළ විහාරස්ථානයේ ගේට්ටුවෙන් ඇතුළට පූජා කරන්න අරන් ගියත් ඒක සාංගික වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ වස්සාන කාලය ගෙවිලා අවසන් වුණාට පස්සේ මෙන්න මෙහෙම යනකොට අපිට වප්පුන් පොහෝ දින වස්සාන කාලය අවසන් වෙලා කඨින චීවර මාසය නැත්නම් කඨින පින්කම් කාලය ක්‍රමයෙන් ආරම්භ වෙනවා. මේ කඨින පින්කම් කාලය තමයි දැන් මේ පවත්වන්නේ. මේ කඨින පින්කම් කාලය අපි ගත කරනවා. ගත කරනකොට විවිධ වැඩසටහන් තියෙනවා. නිවෙස් වලට කඨින චීවරය වඩම්මනවා. මෙන්න මේ වගේ දේවල් සිදු වෙනවා. හරිද? ඉල් පොහෝ දින තමයි මේ කඨින පින්කම් කාලය. නැත්නම් නොවැම්බර් මාසයේ ඉල් පොහෝ දින කඨින පින්කම් සියලු විහාරස්ථානවල පවත්වා අවසන් කරනවා. කඨින චීවර මේ කාලය තුළ අපි කියනවා නම් කඨිනය කියන වචනේහි ගැප් වෙලා තියෙන්නේ ශක්තිමත් බව. මේ මහා පින්කමේ ශක්තිමත් බව, අකම්ප්‍ය බව, ඒ කියන්නේ නැත්තම් නොබිදෙන බව කියන කොටස තමයි මේ කඨින කියන කොටසේ වචනේහි අර්ථ වෙන්නේ. ඉතින් අපි කිව්වොත් මේ කඨින චීවරයේ නිවෙස් වලට වඩම්මද්දී විවිධාකාර පූජාවන් අපි තියෙනවා. කිරියාල පූජාවන්, සම්බුද්ධ පූජාවන්, ඊළඟපස පූජාවන් තියලා නිවසට ස්වාමින් වහන්සේ නමක් වඩම්මලා ධර්ම දේශනාව පවත්වනවා. මෙන්න මේ වගේ විවිධ පින්කම් අපි පවත්වනවා මේ කාලය තුළ. ඉන් අනතුරුව කඨින පින්කම තියෙන කාලය තුළ කඨින පින්කම පාන්දර කාලයේදී හේවිසිස් ශබ්ද නාද පූජාවන් මැද්දේ විහාරස්ථානයේ උදෑසන 6 වෙද්දී ගෙවෙදිනවා. හරිද? උදෑසන 6 වෙන්නට පෙර විහාරස්ථානයේ ගෙවෙතිලා ඉන්න අනතුරුව පන්සිල් සමාදන් වෙලා විවිධ කටයුතු කළා. නැවත දහවල් දානින් අනතුරුව සංඝගත දක්ෂිනාවෙන් අනතුරුව සියලුම කඨින පින්කමේ චාරිත්‍ර වාරිත අවසන් කරනවා. කඨින පින්කමේ කඨින චීවරය පඩු ගසනවා සමහර පන්සල්වල. අපි කිව්වොත් ඩයි දාලා, ඒ කියන්නේ විවිධ පාට මුසු කරලා සුදු පාට තියෙන චීවරය පඩු පොවන්නට සූදානම් කරන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ කඨින චීවර සමය ඉතාමත්ම ලස්සන කාලයක්. මේ කඨින පින්කම දකින්න ඕනි. මේ කඨින පින්කමේ ආනිසංස ගැන කතා කරොත් මෙසේ අපිට කතා කරන්න පුළුවන්. යවතා සප්ප පරික්කාරේ සංඝස්ස සත්තං දදේ ඒකස්ස කඨින දානස්ස කලන්නක්ගති සෝලිසින්. ඉතින් අපිට කියන්න පුළුවන් මේ කඨිනානිසංස, කඨින පින්කමේ ආනිසංස. අපි අහලා තියෙනවා කඨින චීවරයේ මසද්දී ඒ ඉදිකටු තුඩක් ඇති අපිට
පින රැස් වෙන්න. නේද? ඔව්. අපි දන්නවා කප්රුකක් තියෙනවා පන්සලේ පිහිටවලා. ඒ කප්රුකේ මුදල් එල්ලන්න පුළුවන්. පෙන්ඩුවල් කාඩ් එල්ලන්න පුළුවන්. විවිධ දේවල් භික්ෂුන් වහන්සේලා අරඹයා අපිට පූජා කරන්න ඒ කප්රුක් ගහේ එල්ලන්න පුළුවන්. මේ කප්රුක් ගහට ගන්නේ කීරි ගහ. අපි කිව්වොත් කොස්සක්තා. ඒක තමයි විශේෂත්වය. ඉතින් අපි කිව්වොත් කඨිනානිසංස ගැන කිව්වොත් කඨිනානිසංස අපි ගත්තොත් දුගතිගාමී නොවෙනවා. කිසිම කාලයක දුගතිගාමී වෙලා ඉපදෙන්නේ නැහැ. අපිට දිව්‍ය ලෝකවල දිව්‍ය සප්ප සම්පත් ලැබෙනවා. වගේම සක්විති රාජ්‍ය සම්පත් ලැබෙන්න පුළුවන්. මේ ප්‍රදේශවල රාජ්‍ය සම්පත් අපි ඉපදුනට ප්‍රදේශවල රාජ්‍ය සම්පත් ලබන්න පුළුවන්. උපන් තැන්වල සියලු සැප සම්පත් ලැබෙන්න මේ කඨිනානිසංස අපිට හේතු වෙනවා. මිනිසුන් අතර මේ සමාජයේ මිනිසුන් අතර ප්‍රධානියෙක් වෙන්නද මේ කඨිනානිසංස අපිට පුළුවන්. ඉතින් ප්‍රධානියෙක් වන්නට දිව්‍ය ලෝකේ හා මනුෂ්‍ය ලෝකේ පමණක් ඉපදෙන්න අපිට පුළුවන්. උසස් කුලවල නැත්නම් කැමතිනම් වස්තු ලැබෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් ජනප්‍රිය වෙලා ඉපදෙනවා. ඔය වගේ දේවල් මේ කඨිනානිසංස කාලය තුල තියෙනවා. ඉතින් පුළුවන් තරම් මේ කඨින කාලය තුල පින් රැස් කරගන්න අපිට තියෙන්නේ මේ ටික කාලයක්. අපි මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමු. ඉතින් ඔයාලට තෙරුවන් සරණයි. මේ කඨින පින්කම් වීඩියෝ එක ගේන්න කියලා කිව්වත් වශයෙන්ම කියනවා නම් අපේ උත්පල අක්කා තවත් කෙනෙක්ගේ දැනුමත් මේ පිරිස මල්ලි දන්න දැනුමත් සමග කඨින පින්කම ගැන, කඨින පින්කම ආනිසංස ගැන, කඨින පින්කමින් අපි කරන්න ඕන දේවල්, මේ දේවල් ගැන ලස්සන වීඩියෝ එකක් ගේන්න මල්ලි කියලා ආරාධනා කළා අපේ උත්පල අක්කා. ඉතින් අක්කටත් ඉතින් බුදු සරණයි. අපිට හැමදාම වගේ හොදන් දීලා අපිව ශක්තිමත් කළා. අපිට ලස්සන වීඩියෝ ගෙනවට ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා.